සිතේ වීලි දැහැනින් අවදි කරන්න පරිසරට ඔබේ සුවඳ දැනින්න කවි බාන නද දාස දෙස පැතිරෙන්න දෑත නලලේ බෑන්ද සාදු කියන්න සන්තානයේගි බැඳි මොගාඳුර දුරලන්න පින් මාවතක මතු සසරේගි පිවිසෙන්න තුන් සිත පගාද ගන්නේ අන්මගකින් පින්වත් සියලු දෙන දැන් පන්සිල් දෙන්න පිනතුනි මම හිතනවා පංචශීලයේ සමාදන් වුණ නිසා නැවතත් සමාදන් වෙන්න උවමනාවක් නැහැ නේද? එහෙම නේද? ඉතින් මේ නිසා අපි කාල වේලාවක් දැන් 7:00 නේද? දැන් උදෑසන ඉඳන් මේ උපාසකම්මලා නොඑක් විදිහේ ධර්ම ශ්‍රවණය කරලා ඉතින් වෙහෙස වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා මම ගොඩාක් වෙලා කාල වේලාව අපතේ යවන්නේ නැහැ. එහෙමනම් අපි දෙවියන්ට ආරාධනා කරමු. සුන්දර වැලි මාළුවේ මේ පරිසරයේ සිපි ඇත දෙව් බලය අද මේ පින්බිමේගි හැපි රසකර බෙදන්නට කවි මල් කැකුළු සුපි පින්වත දෙවියන්ට ඇරයුම් කරමු අපි පින්වත දෙවියන්ට ඇරයුම් කරමු අපි සමන්ත චක්ක වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ධම්මස් සවෙන කාලෝ අයං බදන්තා ස්වාමෝපාලී වංශක මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක වැලිමළුව ශ්‍රී ඥානාරාම පුරාණ විහාරය
දලුක්ගල ශ්‍රී මෛත්‍රී බෝධි විහාරයේ යන උභය විහාරාධිපති සමස්ත ලංකා පිරිවෙන් කුත්‍යාධිකාරී පරිවෙනාධිපති සංගමේ සමලේකම් රත්නපුර දිස්ත්‍රික් කුත්‍යාධිකාරී පරිවෙනාධිපති සංගමේ ලේකම් වැලිමළුව සිරි තිබස් ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ මිනුවන්ගොඩ පුරාණ මහා විහාරවාසී ශ්‍රී රතන පාල මූලික පිරිවෙන් පරිවෙනාධිපති විනය කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ධම්මපාලාභිධාන ශාස්ත්‍රවේදී පූජ්‍ය නම කියන්නට අවසරයි පැල්මඩුල්ලේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති ගුණගරුක වාසනාවන්ත සුපින්බර පින්වතුනි, අද මම ඔබට කවියෙන් ධර්ම දේශනාවක් සිදු කරන්න තමයි සූදානම් වන්නේ. හැබැයි ওই මූණු ටික දැක්කාම නම් බණ කියන්න හිතෙන්නේ නැහැ අප්පා, ඔක්කොටම කලින් ගෙදර යවන්න හිතනවා. මැලවිලා වගේ. පොඩ්ඩක් hina වෙන්න බලන්න හැම කෙනාම. නේද? මල ගෙදරක ඇවිල්ලා වගේ පන්සලට ඇවිල්ලා වගේ නන් නෙමෙයි. මල ගෙදරක ඇවිල්ලා වගේ නේද? උදේ කී ඉඳන්ද නේද? දැන් උපාසකම් වලත් ඉන්නවා මං හිතන විදියට නේද? වැස්සට පන්සල අමතක කරන මිනිස්සුත් ඉතින් අපිට ඉන්නවානේ. ඒකෙන් ගමින් කීප දෙනෙක් අර වැස්සටවත් පන්සල අමතක කරන්නේ නැති කීප දෙනෙකුත් මං හිතන්නේ අද පැමිණෙන්න ඇති. නේද? එහෙම නේද? එහෙනම් සියලු දෙනාම පින්නතුනි පුළුවන් නම් සාදුකාරයක් දෙන්න ওই නිදිබර ගතිය නැති වෙන්න. තව ටිකක් හයියෙන් සාදුකාරයක් දෙන්න. හැබැයි මන් නම් හිතන්නේ ওই සාදුකාරයට නම් නිදිමත නැති වෙන්න ඇති කියලා. නේද? හයියෙන්ම සාදුකාරයක් කියන්න. පින්නතුනි අද මේ උතුම් පොසොන් පොහෝ දිනය නේද? අද පොසොන් පොහෝ දිනය. ඒ කියන්නේ අපට මේ අසිරිමත් සම්බුද්ධ ධර්මය අපට ලැබුණේ අදවන් දවසක. එහෙම නේද? එහෙම නේද? ඉතින් අදින් ඇරබෙන මේ පින්කම නේද පින්වතුනි? අදින් ඇරබෙන පින්කම දවස් කීයක් තියෙනවද? ඉතින් තව දවස් කිහිපයක්ම මේ පින්කම පැවැත්වෙනවා නේද? ඉතින් මං හිතනවා මේ පින්කමට සහභාගී වෙන්න ධර්ම දානමේ නැමැති පින්කම සිදු කරගන්න. සියලු දානයන්ගෙන් උතුම්ම දානය වන්නේ මොකක්ද මේ? ධර්ම දානමේ පින්කම තමයි සියලු දානයන්ගෙන් අතර හොඳ වලින්ම ඔබේ ජීවිතය ගත කරන්න වෙනවා. එහෙමනම් පින්වතුනි මම ඔබට කර්මය ගැන යම් කිසි කාරණා ටිකක් පැහැදිලි කරා. මේ පැහැදිලි කරපු කාරණා ටික පැහැදිලි නේද? පැහැදිලි. ඉතින් බුදුහාමුදුරෝ එදා සුබට ඔන්න ඔය විදිහට සුබ මානවකයා අහන හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දෙනවා. නිවැරදි ආකාරයෙන් ධර්මානුකූලව ලබා දෙනවා. ඉතින් සුබ මානවකයාට මේ සියලු තොරතුරු එකින් එකට පැහැදිලි වෙනවා. මම හිතනවා දැන් ඔබට සෑම දෙයක්ම පැහැදිලි. දැන් සුබ මානවකයා තමන්ගේ අවසාන ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් මෙන්න මේ විදිහට අහනවා. හිමියනි පැහැදිලි මේ මට පින් පවුවල බල මගී මේ කරන හොඳ නරක මතයි ලැබ දෙන්නේ මේ කරුමේ ලැබ දෙන්නේ මේ කරුමේ මගේ අවසන් පැනය මෙයයි හිමියනි පහදලා දෙන්න
කොච්චර කීවත් නොමැති පින්නේ ඇයි මට කියන්න කොච්චර කීවත් නොමැතෙන්නේ ඇයි මට කියන්න සමහර අය පෝලන්තේ රැකියාවේ නියුතු මංජු මහත්මයා විසින් තමයි මම හිතන විදිහට අපේ ආමුදුරනේ දැන් මාස 3-4කට වඩා වැඩි නෑ ඔව් මාස 2කට වගේ කිට්ටු වෙන්න තමයි මට මේ ඇරියුම ලබා දුන්නේ සෑහෙන හිතේ උමනාකමක් තිබ්බා මම හිතන්නේ මාසයකට වැඩි කාලයක්ම මාව හොයලා තිබ්බා සෝපත්ය මාසයකට වැඩි කාලයක්ම මාව හොයලා තිබ්බා මේ ධර්ම දේශනාවට වැඩම කරවන්න. ඉතින් අර ජනප්‍රිය වුණා කවි වගයක් මිනිස්සු අතර ගියාර කිරි කෝඩොයි දඬු කෝඩොයි සීත ගඟුලේ නාලා හිමේ නගින්නට සැරසෙති පිරුවෙට ඇඟ දාලා හිමේ නගින්නට සැරසෙති පිරුවෙට ඇඟ දාලා ඔන්න ඔය කවි ටික අහලා තමයි අපේ ආමුදුරනේ මේ හොයාගෙනම මම හිතන්නේ සෑහෙන කාලයක් මාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න නම්බරේ හොයාගෙන තිබ්බා. ඉතින් ඉතාමත් ඕනෑකමක් තිබ්බා අපේ ආමුදුරනේ. ඊයේ රාත් මම හිතන්නේ රැකියාවේ හිටියේ. නමුත් අමතක කරේ නෑ. පුදුම උනන්දුවක් තිබ්බා. මට පාන්දර එකට කෝලයක් ගන්නවා කියලා අනිවාර්ය වෙලාවට අරගෙන දැන් නිදි මරන්නේ නැතුව දැන් අපිටත් නිදා ගන්න දෙන්නේ නැතුව ඉතාමත් ඕනෑකමින් මේ මංජු අයියා මේ ධර්ම දේශනාව සිදු කරන්න ඕනේ කියන එක මට මතක් කරා. ඉතින් ඒ නිසාම තමයි අපි ආමතුරු අසනීප තත්ත්වෙන් හිටියත් මම ධර්ම දේශනාවට වැඩම කරේ. ඉතින් ඒකෙන් අපේ පළාතේ ඉන්න ප්‍රධානම වැදගත් වන අපේ නායක ස්වාමීන් වහන්සේත් මට අඳුර ගන්න ලැබුණා. ඉතින් ඒකත් මම ලැබුණු ලොකු වාග්යක් මගේ ජීවිතේ. උන්වහන්සේගේ ජන්මදිනයේ සිහිපත් කරලා මටත් ආශිර්වාදාත්මක ධර්ම දේශනාවක් සිදු කරන්න ලැබීම මගේ ජීවිතේත් මම ලැබපු ලොකු වාග්යක් විදිහට මම සලකනවා. ඉතින් සියලුම දෙනාම අපේ මේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා නේද? හිසේ සිට දෙපතුල දක්වා පවතින 890ක් රෝග 90ක් ව්‍යාධි අන්තරාවන් සියල්ලම දුරු වෙලා උන්වහන්සේ මේ කරන කියන සාසනික වැඩ කටයුතු නේද? ඇත්තටම මට නම කියවද්දී අපේ හාමුදුරනේ පුදුමත් හිතුණා. මේ තරම් වැඩ ගොඩක් කොහොමද මිනිස්සු වෙනුවෙන් කරන්නේ කියලා. මට මේ තියෙන ධර්ම දේශනා ටිකවත් කළමනාකරණය කරගෙන වැඩම කරන්නට බැහැ. නමුත් උන්වහන්සේ ඔබ වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් කොච්චර සේවාවක් ඉදිරිපත් කරන්න නේද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඇත්තටම මදි නේද? තව ටිකක් උනන්දු වෙලා උන්වහන්සේ ගැන හොයලා බැලුවා නම් හොඳයි කියලා හිතනවා. එහෙමනම් තව පිරිසක් වැස්ස වුණත් අපේ හාමුදුරුවෝ අමතක කරන්නේ නැතුව මෙතනට පැමිණෙන්න ඉඩ තිබ්බා. නේද? ඒ නිසා උන්වහන්සේ කරන මේ මෙහෙය ඊටමත් නේද? පිරිවෙනක පරිවිනාධිපති තනතුරක්. ඒ වගේම තමයි ළමයෙකුට මූලික අධ්‍යාපනය ලබා දෙන මොන්ඩිසෝරිය නේද අපේ හාමුදුරුවනේ. ඉතින් එතන තමයි ළමයෙකුගේ මූලික අධ්‍යාපනය හැදෙන්නේ. එතන ඉඳන්ම අපි ගැන නේද මේ හිතලා තියෙන්නේ හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේට අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද මේ ශාසනය තුල চিරාත් කාලයක් වැඩ සිටින්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නට ඕනේ කියලා අපි ප්‍රාර්ථනාවක් සිදු කරන්නට ඕනේ නේද? එහෙනම් සියලුම දෙනා හයියෙන් සාදුකාරයක් ලබා දෙන්න උන්වහන්සේට සුබම සුබ ජන්මදිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් පින්වතුනි මට මේ කාව්‍යමය ධර්ම දේශනාවට ඇරියුම ලබා දුන් ඒ මංජු මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. එතුමා කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා. හිතන පතන ආකාරයෙන් සියල්ලම ඉෂ්ට සිද්ධ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම එතුමා නමින් නැසීමේ පරලොව ගියා වූ දැන් සුජීවේ වාසය කරන්නා වූ ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍ර පුත්‍ර කලතර බාත්‍ර භගිනී ආදී සෑම සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු දෙනාම හයියෙන් සාදුකාරයක් ලබා දෙන්න. ඒ වගේම අද බණ අහන්නට පැමිණි ඔබ සියලු දෙනාටම පතන්නා වූ බෝධියක් ඇත්නම් ඒ බෝධියෙන් උතුම් වූ අජරාමර නිවනින්
සැනසීමට මේ පින්පෙත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු දෙනාම සාදුකාරයක් නැවතත් ලබා දෙන්න. එහෙමනම් අවසන මෙවන් ප්‍රාර්ථනාවක් සිදු කරනවා ඔබ සියලු දෙනාටම සියලු දෙනාම වැඳ ගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාප්පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් පෙළෙන සාත සොම්නාස් වෙත්වා සෑම දෙනා ලෝවේ නිවන් දකිත්වා සෑම දෙනා ලෝවේ නිවන් දකිත්වා